මේ නිශ්චිතව අපි දන්නවා තා මේ රටම දන්නවා මේ විපක්ෂය තමන් පාලන බලේ ඉන්නකොට මොකද්ද කරේ කියන එක. එතකොට එහෙම විපක්ෂයක් දැන් තමන්ගේ නඩු ටික එළියට ඇවිල්ලා තමන් ආණ්ඩු බලයන් දරන කාලයේ සිටම තමන් ක්‍රියා කරපු ක්‍රියාකාරකම් වල ප්‍රතිඵල ලැබෙනකොට ජනතාව පැහැදිලිවම මේ ආණ්ඩුව පත් කරේ දූෂිතයන්ට වංචාකරුවන්ට දඩුවම් දෙන්න කියන මතවාදය ඇතුලේ මේ ආණ්ඩුවේ පරම වගකීමක් වෙනවා ඒ දූෂිත ටිකට නිවැරදිව දඩුවම් දෙන එක. අර යහපාලනය කරා වගේ අන්තිමට හොරු අල්ලන්න ඇවිල්ලා හොරු ටික ආණ්ඩුව අල්ලන්න ඒක නැවතුනේ. ඉතින් එහෙම වෙන්න බෑ. දූෂිතයන්ට වංචාකරුවන්ට නිවැරදිව දඩුවම් ලැබෙන්න ඕනේ. ඉතින් ඒ දඩුවම් ලැබෙනකොට ඉතින් වෙනත් කාරණා කියමින් මේ විපක්ෂය අර නහයෙන් අන්න එක සාධාරණයි. ඉතින් අපිට පැහැදිලි වෙනවා මේ විපක්ෂයට මේ වෙලාවේ තමන්ගේ විපක්ෂ කාර්යභාරය කරන්න බෑ. කරන්න බැරි වෙන ප්‍රධානම හේතුවක් තමයි තමන් විසින් පෙර කරලා තියෙන ක්‍රියාකලාපයන් මේ වෙනකොට නීතිය ඉදිරියේ ප්‍රශ්න බවට පත් වෙමින් තියෙනවා. ඒතර ඒක ඇතුලේ ආණ්ඩුවටත් අසීමිත බලයක් ගිහිලා තියෙනවා. ආණ්ඩුවක් දන්නවා දැන් අපිට විරුද්ධව කතා කරන්න කවුරුත් නැහැ. ඔයා කතා කරනවා නම් ඔයාගේ ගල්ලංගුරු ප්‍රශ්නේ අපි අදිනවා. ඔයා කතා කරොත් ඔයා හප්පල ගියපක අපි අදිනවා. ඔයා කතා කරොත් ඔයා සල්ලි හොරකම් කරපක අපි අදිනවා. ඔයා කතා කරොත් ඔයාගේ අර පරණ මෙතන මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඔයා කතා කරොත් ඔයාගේ නැන්දගේ බාප්පගේ පුතාගේ ප්‍රශ්නේ අපි අදිනවා. ඔයා කාලේ මෙහෙම වෙලා තියෙනවා. දැන් මෙහෙම තමයි මේ විපක්ෂය මර්ධනය වෙලා තියෙන්නේ. හැබැයි මේ ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා විපක්ෂයක් නැති. මොකද ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රධාන ලක්ෂණයක් තමයි හොඳ විපක්ෂයක් තියෙන එක. හැබැයි ඉතින් ජනතාවට අවශ්‍ය හොඳ විපක්ෂයක් මේ ඉන්න කණ්ඩායමට නම් ක්‍රියාත්මක කරන්න බෑ කියන එක අපි මතක් කරන්න අවශ්‍යයි. Connect Awards 2026 වෙන මැච් 1 වෙනිදා ඔබ වෙනුවෙන් ආයතනය වෙනුවෙන් තායිලන්තේ බැංකොක් නගරයේදී සම්මානයක් වැඩිදුරටත් දැනගන්න වගේම ආයෝජන කරන්න දැන් අපිට කතා කරන්න බැංකොක් Iconic Awards 2026